ඔන්න කාලයක් තිස්සේ කට්ටිය බලන් හිටපු YT පෑන් ඇවිල්ලා තියෙනවා. අලුත් කලිසමයි තව පාන්න කලිසම් ටිකකුත් රිටර්න් කරලා තියෙනවා. අපි යන් ඉවෙන්ට් එක ස්පින් කරා. වෙනද වගේම ක්ලියර් ක්ලෑෂ් පාරක් දාමු. පස් පාරක් වගේ ඊට පස්සේ කැරක්ටර් එකක් මාරු කරගමු. මම මේ කැරක්ටර් එක දාගන්නවා. මට මේක ලකී කැරක්ටර් එකක්. අපි යන්න කලින් මෙම්බර්ෂිප් එකේ ඩයමන්ඩ් ටිකක් ක්ලේම් කරගමු. ඔන්න මේ විදිහට තියෙනවා YT පෑන් ටික. හැමෝම එනකන් ආසාවෙන් බලන් හිටපු ඉවෙන්ට් එකක් මේක. මෙන්න මේ විදිහට අලුතෙන්ම ආපු දම්පාට කලිසම බලා ගන්න පුළුවන්. ඒක ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම පැන රතු පාට එකයි කොළයි පාට කලිසම තමයි රිටර්න් කරලා තියෙන්නේ. මේල් ෆීමේල් කලිසම් සෙට් එක. ඉවෙන්ට් එක ස්පින් කරන්න කලින් ගෝල්ඩ් රොයල් එකේ වෙපන් රොයල් එක දීලා බලමු. කොහොම හරි අඩුවෙන්ට කලිසමක් ආවොත් හොඳයි. මම ප්‍රධාන කලිසම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකක් හරි YT කලිසමක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමුකෝ. මං ගෝල්ඩ් රොයල් එකයි වෙපන් රොයල් ස්පින් 10ක් දුන්නා. මං ගාව තියෙන වවුචර් 5න් දැන් මං ස්පින් එකක් දෙනවා. ඒ ටෝකන් 6ක් ආවා. මං ගාව මේවට ටෝකන් 94ක් තියෙනවා. ඒකෙන් ටෝකන් 11ක් ආවා. අපි තව ස්පින් එකක් දෙමු. ඔන්න කොළ පාට කලිසම වැදුනා. මම දම් පාට කලිසම්වත් මොන කලිසමක්වත් ගන්න යන්නේ නැහැ. දැන් මේක හම්බෙච්ච නිසා අපි මේක දාගෙන බලමු. හැමෝම ගන්න කලින් ට්‍රික් එකක් යූස් කරලා බලන්න. මම කරාලා ක්ලියර් කෑෂ් කරලා ගෝල්ඩ් රොයල් වෙපන් රොයල් ස්පින් කරලා අටුවට ගන්න පුළුවන්. මට ඩයමන්ඩ් 200 ගානක විතර තමයි ගියේ වවුචර් ටිකක් එක්ක. ඔයාලට වවුචර් ගන්න පුළුවන් මිස්ටර් ෂොප් එකෙන් වවුචර් 5ක් හම්බ වෙනවා. මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් කොළ පාට කලිසම. අපි කවුන්ට් එක පැත්තට ගිහලා බලමු කොහොමද පේන්නේ කියලා. හරි ගයිස්, ඔන්න ඔය විදිහට ටික් පාවිච්චි කරලා අටුවට YT කලිසමක් ගත්තා. මගේ යාළුවටත් අඩුවට හම්බෙලා තිබ්බ රතු පාට YT කලිසම. ඔයාලත් අනිවාර්යෙන් ඩයමන්ඩ් ටිකක් රෙඩි කරන් ස්පින් කරලා බලන්න ට්‍රික් එකක් පාවිච්චි කරලා. මේ වගේ ඉවෙන්ට් ස්පින් කරන වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මම ගිහින් හැමෝටම ජය වේවා. I'm a phenomenon, stacking cheese like it's Parmesan. 8 different flows, call